88 89 භීෂණ සමයේ වෙච්ච සංසිද්ධීන් සියල්ලක් එකරාශී කොටගෙන සංක්ෂිප්ත කරගෙන මේ පාද නිර්මාණය අපතුරට ගෙනලා තියෙනවා. චිත්‍රපටි කියන වගේම විනිශ්චය අවිනිශ්චිතයි. චමින්දයි අවස්ථාවක් හදලා දුන්නා 80 90 කාලේ යුනිවර්ස් එකේ මගේ චරිතයක් දී කරන්න. මේක ඉතාම සුවිශේෂී චිත්‍රපටයක් වනවාට සැකයක් නැහැ. චමින්ද ජයසූරියගේ ඔළුවේ මැවිච්ච චිත්‍රය මෙතරම් ප්‍රබලද කියලා තමයි මට හිතෙන්නේ ආපහු නැවත නැවත. මේක ඇත්තටම මගේ ජීවිතේ ලැබුණු හරි වටිනා අත්දැකීමක්. මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා මේකට මාව සිලෙක්ට් වෙච්ච එකම. ජාත්‍යන්තර මට්ටමේ සිනමාවට කිට් වෙන්න පුළුවන් තරමට චිත්‍රපටි කරලා තියෙනවා. ඒකට හරි ආඩම්බරයි. යුක්තියත් ස්වර්ගයත් අතර තියෙන ඒ ඝට්ටනය ගැන මේ ෆිල්ම් එක ඇතුලේ හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ගාමින්ද මම චූටි මල්ලි පොඩි මල්ලි හැටියට හිටියත් මේ චිත්‍රපටිය තුළ ටිකක් වෙනස් විදියකට රංගපාන්න අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරියට ස්තුතිවන්ත වෙනවා. මේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් මට අද ගොඩාක් සතුටුයි. අපේ සිනමාව ලෝකෙට ගෙනියන්න බැරි වුණේ කියන එක හැම වෙලාවෙම මම හිතපු දෙයක්. ඒක මට හැම වෙලාවෙම මගේ ඇඟේ තිබුණ දෙයක්. මගේ අවශ්‍යතාවයක් බවට පත් වුණ දෙයක්. ඉතින් ඒකට පළවෙනි පියවරක් විදියට තමයි ඇත්තටම ෆාදර් චිත්‍රපටියට මම ප්‍රොඩියුසර් විදියට මම නිෂ්පාදකයා විදියට සම්බන්ධ වුණේ. මේක සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගෙන හදපු චිත්‍රපටියක්. පටන් ගත්තොත් 1976 ඉඳලා 1991 වෙනකම් ගම්පහ ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීම් පෙළක් තමයි පාදක කරගෙන තියෙන්නේ. මිනිස්සු මරණයට කියන්නේ අවසන් නින්ද කියලා. ඒ මිනිස්සුම සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. සතුටුයි මගේ මේ දෙවනි චිත්‍රපටිය කියන්නේ තිරගත වෙච්ච පළවෙනි චිත්‍රපටිය. 1970 ඉඳන් 80 90 කියන කාල සීමාව අහලා තිබුණා. ඒ ගැන දැනගෙන තිබුණා. හැබැයි මට චමින්දයි අවස්ථාවක් හදලා දුන්නා 80 90 කාලේ යුනිවර්ස් එකේ මගේ චරිතයක් බී කරන්න. පාලිත කියලා දැන් මට වෙනම යුනිවර්ස් එකක් තියෙනවා 80 80 ජැසගේ. ඒක මෙහෙම ලොකුවට දැක්කන් පස්සේ හරිම සතුටුයි. ඒ වචන තමයි මේ එළියට එන්නේ. ඉතින් අත්‍තරම ලස්සන බයිස්කෝප් එකක්. ලස්සන බයිස්කෝප් එක ඇතුලේ තියෙන ලොකු කතාවක්. ඒක ඇත්ත කතාවක්. ආරාධනා කරන ඔබට ඔබම නරඹන්න. ඔබට දැනෙන දේ මට දැනෙන දේට වඩා වෙනස් වෙයි. හැබැයි ඒක විඳින්න. ෆාදර් චිත්‍රපටිය සඳහා දායක වුණු විශාල ප්‍රමාණයක නළුලිලි කැල මම ඇතුළුව ඒ වගේම ඒ පිටුපස්සේදී තාක්ෂණික පිරිස අපි හැමෝටම ඉතාම වැදගත් දවසක්. ඒ වගේම මම හිතන්නේ ලංකාවේ සිනමාවේ ඉතාම සුවිශේෂී දවසක් අද දිනේ. මන්ද කියනවා නම් ඉතාම කෙටියෙන් අත වශයෙන්ම චමින්ද ජයසූරිය මහතාගේ අභිනව ඔහුගේ ප්‍රථම වෘත්තාංශ චිත්‍රපටය අද දවසේදී මාධ්‍යයට අපි මුදා හැරියා. මේක ඉතාම සුවිශේෂී චිත්‍රපටයක් වනවාට සැකයක් නැහැ. මන්ද මේ චිත්‍රපටිය එක්තරා විදිහට ගත්තාම අපේ සමාජයේ පසුගිය දශක කිහිපය ඇතුලේ ඒ සමාජ දේශපාලන සංස්කෘතික පැතිකඩක් ඉතාම සූක්ෂම විදියට අසු කර ගනිමින් සමාජ විපරිවර්තනයේ ඉතාම කේන්ද්‍රීය මොහොතවල් ගණනාවක් පාදක කර ගනිමින් ගොඩනැගෙන කතා ප්‍රවෘත්තියක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. සිනමා කරුවා ඒ කියන්නේ චමින්ද ජයසූරියගේ මේ සිනමා වියමන පොදු කතන්දරයක් හෝ දේශපාලන සමාජ සංකතනයක් හැටියට ඉදිරිපත් කරනට වඩා ඔහු වෙනත් සිනමා දෘෂ්ටියක් මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එක පැත්තකින් යම් කිසි විදියක ජනප්‍රිය සිනමාවේ යම් යම් සාධක පාවිච්චි කරන්න ඔහු බය වෙලා නැහැ මේ චිත්‍රපටිය ඇතුලේ. එක්තරා විදිහකට ගත්තම සත්‍ය සිදුවීම් විශාල ප්‍රමාණයක් පාදක කරගන්මින් ගොඩනැගෙන මේ කතා ප්‍රවෘත්තිය සහ චිත්‍රපටය ලාංකීය මෙන්නම කලාපීය පොපියුලර් සිනමා ශානරය නැත්නම් ජනප්‍රිය සිනමා ශානරයේ ගති ස්වභාවය අනුව සම්මිශ්‍රණය කරගනිමින් එක්තරා විදිහට ඉතාම ආකර්ශනීය සිනමා අත්දැකීමක් ඔහු අප වෙත ප්‍රදානය කර තිබෙනවා. ඉතින් මමත් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායකුණු නළුවෙක් හැටියට මම ඉතාම ආස්වාදයක් ලැබුවා අද දවසේ සිනමා කෘතිය නැරඹීමෙන්. ඔබට ඉතාම ඉහළ මට්ටමේ සිනමා අත්දැකීමක් විඳ ගන්නට පුළුවන් සිනමා කෘතියක් තමයි චමින්ද ජයසූරිය මහතාගේ ෆාදර් චිත්‍රපටිය. ජීවිතේ ලස්සන දවසක් විදියට තමයි මට දැනෙන්නේ. කියන්නේ මගේ පළවෙනි ප්‍රධාන රංගනය චිත්‍රපටියක. ඉතින් ඇත්තටම මාත් හරිම පුදුමයටපත් වෙලා තියෙන්නේ. මොකද හේතුව මම අද තමයි සම්පූර්ණයෙන්ම මම චිත්‍රපටිය දකින්නේ. ඉතින් ඇත්තටම මම අර කලිනුත් කිව්වා වගේ චමින්ද ජයසූරියගේ ඔළුවේ මැවිච්ච චිත්‍රය මෙතරම් ප්‍රබලද කියලා තමයි මට හිතෙන්නේ ආපහු නැවත නැවත. ෆාදර් චිත්‍රපටිය ජනවාරි 9 වෙනිදා ඉඳන් ප්‍රේක්ෂකවලට බලන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක ෆාදර් නරඹන්න මේ අවස්ථාව
අවස්ථාව මගරගන්න එපා. මොකද ෆාදර් කියන්නේ මම හිතනවා ලංකාවේ විශාල සලකුණක් තියෙන චිත්‍රපටියක් වෙනවා කියලා. ඇත්තට මේක මම රංගනෙන් දායකනින් දාව අපේ වැඩක් හින්දා කියනවා නෙමෙයි. මම හිතන්නේ ප්‍රේක්ෂකෙක් විදිහට වාඩි වෙලා බලද්දී ඒ ෆීල් එක අපිට ෆාදර් චිත්‍රපටියෙන් අපිට ලැබුණා. ඉතින් හරිම සන්තෝෂයි වැඩක් අවසානයේ මෙහෙම බලලා සතුටු වෙන්න පුළුවන් එක ගැන. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ෆාදර් බලන්න කියලා. ලොකු කාස්ට එකක් ඉන්නවා. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා මේ කාස්ට එකත් එක්ක මාවත් තෝරගත්තට. ඒකට මම චමින්දාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේක ඇත්තටම මගේ ජීවිතේ ලැබුණු හරි වටිනා අත්දැකීමක්. ෆාදර් කියන්නේ මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා මේකට මාව සිලෙක්ට් වෙච්ච එකම මම ආදරෙන් ආරාධනා කරනවා අපි හැමෝම බොහොම ආදරෙන් කරපු මේ නිර්මාණය ජනවාරි 9 වෙනිදා ඉඳලා ඔයාලා අපිත් එක්ක මේක රස විඳින්න එකතු වෙන්න කියලා. චමින්ද ජයසූරිය කියන අධ්‍යක්ෂකවරයා ගැන මට පොඩ්ඩක් පුදුම හිතුණා. මොකද ඔහුගේ කුළුඳු නිර්මාණය ජාත්‍යන්තර මට්ටමේ සිනමාවට ගිට් වෙන්න පුළුවන් තරමට චිත්‍රපටි කරලා තියෙනවා. ඒකට හරි ආඩම්බරයි. චමින්දගේ සිනමා දැනුම ගැන ඔහු තියපු අඩියට මම ආශිර්වාද කරනවා. මම හිතන්නේ මේක අපේ සිනමා කර්මාන්තයේ නව පිටුවක් බවට පෙරළී කියලා මම හිතනවා. ඒ හින්දා මට කරන්න තියෙන එකම දේ ඒ සියලු දෙනාටම ඒක රංගන ශිල්පීන් ඉතා දක්ෂව රංගපානවා. ඔක්කොම තමන්ගේ කාර්යයන් හරියට අකුරට කරා කියලා මට හිතෙනවා. ඉතින් මම මේ චිත්‍රපටියට මගේ උණුසුම් සුබ පැතුම් හදවතින්ම පුද කරනවා. මේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් මට අද ගොඩාක් සතුටුයි. මෙවැනි කලාකරුවන් රැසක් සමග ප්‍රවීණ කලාකරුවන් රැසක් සමග එකට වැඩ කිරීමට ලැබීමද මගේ ජීවිතයේ ඇත්තටම ලොකු ආශිර්වාදයක්. ඒ වගේම ලොකු අත්දැකීමක් වුණා. මගේ පළවෙනි සිනමා නිර්මාණයෙන්ම ඒ භාග්‍ය මට ලැබුණා. ඒ නිසා මම මූවී ගැන කතා කරොත් මේ මූවී එක 70-90 දශකයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මමත් අද ගොඩක් රස විඳා ෆිල්ම් එක. ඉතින් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ මූවී එක ජනවාරි 9 වෙනිදා ඉඳන් ඔයාලට බාරයි. එන්න සිනමා නිර්මාණය බලන්න. ස්පෙෂල් තෑන්ක් කරන්න ඕනේ මාව විශ්වාස කරලා මේ චරිතය ලබා දුන්නු චමින්ද ජයසූරිය අපේ අධ්‍යක්ෂකතුමාට, ශාන්ත ගීතම නිෂ්පාදකතුමාට. ඉතින් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ සිනමා නිර්මාණය බලන්න එන්න කියලා. ඕක බලන්නකො සර් පොඩි සංගීතයක්. මට කෙලිය නේද තරුණ කැල. කවුද කො මේ මණ්ඩ ගෙනාවේ? ඉතින් මෙහෙ යන්න ඕනේ. මම ඇතරම මේ චිත්‍රපටියේ රංගපානේ තාම සුළු චරිතයක්. හැබැයි මට අද ගොඩක් සතුටු හිතුණා ඒ සුළු චරිතයට වුණත් මම මේකේ රංගපාපු එක සම්බන්ධයෙන්. මොකද මේක ඉතාම වෙනස්ම ජාතිය ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ වර්තමාන වෙනකොට චිත්‍රපට වලටත් නව පුනරුදයක් ආපු මොහොතක් මේක. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ එක දිගට හොඳ ෆිල්ම්ස් තෝගයක් ආපු කාලයක්. ඉතින් ඒ කාල සීමාවෙම ෆාදර් චිත්‍රපටිය ආපු එකත් ලොකු දෙයක්. ඇත්තටම හරිම සතුටුයි. සිනමාත්මක රූපරාම සහ රංගනයන් සපිරි කුතුහලයේ මොහොතින් මොහොත අපි ඇතුලේ තියාගන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට ඉල්ලා සිටින්නේ බලන්න ෆිල්ම් එක. ඇත්තටම ලස්සනයි. නිශ්චිත වශයෙන්ම සාර්ථක වෙන සිනමා කෘතියක් කියලා කියන්න පුළුවන්. මොකද සිනමා කෘතියක තියෙන්න ඕන හැම වර්ගයකම දේවල් මේක තියෙනවා. තවත් විදිහකට කියනවා නම් මේක S2කින් බලලා මොලේනුයි හදවතෙනුයි දෙකෙන්ම හිතන්න පුළුවන් විදිහේ දේවල් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. ඇක්ටිං ගැන කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ ඉන්න ඔක්කොම නළුවෝ ටික හොඳම නළුවෝ ටික එකම තැනකට අරගෙන හොඳටම කරලා තියෙනවා. ඉතින් මේක අවියෙන් සිද්ධ වෙන මේ දේවල් අවිනිශ්චිත නැහැ. නිශ්චිත වශයෙන්ම සාර්ථකත්වයේ කරා යන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ මේකේ එක තැන්වල තියෙන දෙබස් ගත්තොත් ඒ දෙබස් වල ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර දිහා බලලා අපිට හිතන්න දේවල් තියෙනවා. සමහර තැන්වල අපිට හිතන්න වෙනවා යුක්තියද වඩාත් වටින්නේ ස්වර්ගයද කියලා. ඒ යුක්තියත් ස්වර්ගයත් අතර තියෙන ඒ ඝට්ටනය ගැන මේ ෆිල්ම් එක ඇතුලේ හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. චරිත ගොඩනගාගෙන යන විදිය හරිම ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ ස්ක්‍රිප්ට් එකක් විදිහට ගත්තත් සාර්ථකයි. මේකේ අර අතීත සිද්ධි සහ වර්තමාන සිද්ධි ගැළපීමකුත් කරලා තියෙනවා. ඒ අතිනුත් මේකේ යම් සාර්ථකත්වයක් පෙන්නලා තියෙනවා. ඉතින් මම හිතනවා 2026 පටන් ගන්න මීට වඩා හොඳ ෆිල්ම් එකක් නෑ. මේ ඕපනින් එන බැට්ස්මන්ලා මේ විදිහට අවුරුද්දක් මුලදීම පළවෙනි මාසෙදිම පළවෙනි සතියේම
හය එකක් ගහලා පටන් ගන්නවයි කියලා කියන්නේ ආයි 2025 වගේම 2026 ගැනත් අපිට ලොකු බලාපොරොත්තුවක් සිනමාව සම්බන්ධයෙන් තියාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඇත්තරම මේ චිත්‍රපටියට එක්ක විදියකින් අපි ආදරෙයි කැමති සහ සම්බන්ධයි. ඉතින් මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මාධ්‍ය හිතවතුන් සතුටු කිරීම ඒ තරම්ම ලේසි කාරණයක් නෙමෙයි. නමුත් මම ටික වෙලාවක් එළියේ හිටියේ මට මේකේ මේ ෆීඩ්බැක් එක බලා ගන්න උවමනාවක් තිබුණා. ඉතින් ඇත්තරම දැක්ක මාධ්‍ය හිතවතුන්ගේ ප්‍රතිචාරයත් ඉතාමත්ම ඉහළයි. ඉතින් මට එතකොට චිත්‍රපටිය පිළිබඳව ප්‍රේක්ෂකයන්ට බය නැතුව වගකීමෙන් කියන්න පුළුවන් ඇවිල්ලා බලන්නමයි කියලා. ඒ ආරාධනය මේ වෙලාවේ කරන්න කැමතියි. ගාමින්ද මම චූටි මල්ලි පොඩි මල්ලි හැටියට හිටියත් මේ චිත්‍රපටිය තුළ ටිකක් වෙනස් විදියකට රඟපාන්න අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරියට ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ ප්‍රේක්ෂකයන් නොදකපු පැත්තක් අපින් බලන්න අපින් පෙන්නගන්න අපිට ඉඩ සලසා දීම පිළිබඳව. ඉතින් චිත්‍රපටිය මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වෙච්ච සත්‍ය සිදුවීම් ගණනාවක් කලලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක නොදකපු දන්න සියලු දෙනාට මේක එකට ඉඳගෙන නරඹන්න පුළුවන් ඉතාම හොඳ චිත්‍රපටියක්. මම හිතන්නේ 2026 වසරේ පටන් ගන්නකොට මේ චිත්‍රපටිය එන එක මම හිතන්නේ සිංහල සිනමාවටම ලොකු ආශිර්වාදයක් වෙයි. අපි පුංචි කාලේ ඉඳලා හරිම ආසයි ඇත්ත කතා කියවන්න බලන්න අහන්න. ඉතින් ෆාදර් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ දැනට ජීවත් වෙන කෙනෙකුගේ ජීවිත කතාවක් අලලා සත්‍ය සිදුවීම් ආශ්‍රය කරගෙන වවුල් කැලේ සංසිද්ධිය ඝාතන සමූල ඝාතනය වගේම අත්තනගල්ල උසාවියේ ඝාතනය 88 89 භීෂණ සමයේ වෙච්ච සංසිද්ධීන් සියල්ලක් එකරාශී කොටගෙන සංක්ෂිප්ත කරගෙන මේ ෆාද නිර්මාණය අපතුරට ගෙනලා තියෙනවා. මං හිතන්නේ ඕනම කලා කෘතියක අවසාන පරමාර්ථය වෙන්නේ ප්‍රේක්ෂකයා තුළ අපූර්වත්වයේ සහකම්පනය ගොඩනගන එක. ඉතින් ෆාද චමින්ද ජයසූරිය ඒක ඉතා සූක්ෂමව ෆාද නිර්මාණය තුළින් අප අතරට ගේනවා කියලා මම අද පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපේ ප්‍රේක්ෂක ආකර්ෂණය අපේ තුල තියාගෙන එයා ඒක සූක්ෂමව සිනමා කෘතිය තුල දිගහරිනවා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා ෆාද එන්න නරඹන්න. ෆාද චිත්‍රපටයේ මීඩියා ෂෝ එක එහෙම නැත්නම් අපේ ජනමාධ්‍ය සහෝදරවරුන්ට සහ අපේ ඉන්ඩස්ට්‍රි නැත්නම් අපි කර්මාන්තය වැඩ කරන අපේ යහළුවන්ට ඒ වගේ අයට තමයි අද මේ දර්ශනය පැවැත්වුනේ. ඉතින් මට තිබුණා හැඟීමක් මේ චිත්‍රපටිය මේ අපි වැඩ කරනකොටම අපිට තිබුණා මා ඇතුළු මගේ යහළුවන් පිරිස හොඳ වේවි කියලා. නමුත් ඒක අපේ කාර්යයක් විතරක් නෙමෙයි. අධ්‍යක්ෂකවරයා පිටපත කැමරාකරණය කලා අධ්‍යක්ෂණය සංගීතය සංස්කරණය මේ හැම එකක්ම සම්පූර්ණ වෙන්න ඕනේ නේද චිත්‍රපටියක් මිනිස්සු අතරට යන්න. ඒ වගේම කතා සන්දර්භය. ඉතින් කොහොම හරි අද එළියට බහිනකොට මට තිබුණා හැඟීමක් මේක මං හිතනවා මට දැනෙච්ච එකම මේ අපේ බලපු සහෝදරයන්ට දැනෙන්නේ නැති කියලා. ඔව් ඒක තමයි හැම මූණකම තියෙන බලාපොරොත්තු සහගත විශ්වාසයක් මේ චිත්‍රපටිය ජනතාව අතර ටිකමන්ට බලන්න පුළුවන් වුණාම ඒගොල්ලෝ බොහොම ආදරෙන් වැළඳගනී කියලා. ඉතින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකවකට ආරාධනා කරනවා ෆාදර් සිනමා නිර්මාණයේ ප්‍රේක්ෂකෙක් විදිහට මම අද නැරඹුවා. ඉතින් අතරම ඒක නරඹනකොට මට දැනෙච්ච දේ තමයි සිංහල සිනමාවේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වුණු සිනමාව දකින්න තිබුණා. ඉතින් ඒක ප්‍රේක්ෂකෙක් විදිහට මම අත්විඳා. ඉතින් ආරාධනා කරන හැමෝටම ෆාදර් නිර්මාණයට ඇවිල්ලා ප්‍රේක්ෂක විදිහට නරඹලා ප්‍රතිචාර දක්වන්න කියලා. සර්ලගේ ප්ලෑන් වලට වැඩ කරන්න ගිහින් තමයි අර සිපයියෙක් අයියෙක් වෙලා ඉන්නේ සර්. සර් ඔන්න පාක නෝනා ඔන්න වන්ද. ඕකෝ දන්නෝ. ඔබ ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එක. පාවපට භූමිල පංජතිල පොරඳම පංජතිල පොරඳම. එතකොට මට පුළුවන් කොපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. ඇත්තටම කිව්වොත් මේක සාමූහික වැඩක් කිව්වොත් නිවැරදි. සියලු දෙනාම හරියට මහන්සි වෙලා හරි මහන්සියෙන් දරපු ෆිල්ම් එකක්. මම හිතන්නේ චමින්ද ජයසූරිය මහත්මයා කාලයක් මම හිතන්නේ වර්ෂ 4-5 තිස්සේ වගේ කාලයක් මහන්සියෙන් ප්ලෑන් කරලා කරපු වැඩක්. හරි දැවැන්ත වැඩක්. මම කරන චරිතයේ සුළු වුණත් නමුත් ඒ වගේ දැවැන්ත චිත්‍රපටයකට මට දායක වීම ගැන මම හරි සන්තෝෂයි.
ස්තුති කරනවා මං චමින්ද අයියා කියලා මං ආදරයෙන් ආමන්ත්‍රණය කරන්නේ. චමින්ද අයියට ස්තුති කරනවා මං සුළුවෙන් හරි මට ඒකට දායක වීම ලැබීම ගැන. ඇත්තටම අපි සිංහල සිනමාවට නැත්නම් මේ දේශීය සිනමාවට ගොඩක් ආදරය කරන අය. අපි දන්නවා මේ පහුගිය වකවානුවේදී සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් දේශීය චිත්‍රපට කර්මාන්තයට ආදරය කරන සියලුම සිනමා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඒ රසිකත්වය වෙනුවෙන් යොදා හැරියා. අලුත් අධ්‍යක්ෂකවරුන් බිහි වුණා. අලුත් නිෂ්පාදකවරුන් මේ සඳහා ආයෝජනයට ආවා. ඒ වගේම අද දවසේදී අපි මේ ශමින්දගේ ෆාදර් චිත්‍රපටය බලලා ඉන්නවා. ඇත්තටම ප්‍රේක්ෂකෙක් විදිහට අද මේ සිනමා ශාලාව ඇතුළතදී පපුවට ලොකු හෙවිනස් එකක්. එහෙම නැත්නම් පපුවට ලොකු බර ගතියක් දැනුණා. මට විතරක් නෙමෙයි හැමෝම හයියෙන් හුස්ම ගන්නවා, හෙමින් හුස්ම ගන්නවා, තම තමන්ගේ ෆීලිංගස් එක්ක කතා කරනවා සහ අපිට මේ චිත්‍රපටය නරඹලා නැවතත් අරගෙන යන්න සහ අපිට මේ පිළිබඳව යම් විදිහක කතා බහක් ඇති කරන්නට සිනමා ලෝකය නැවත අලුත් කරන්නට මේ කණ්ඩායමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ රංගපාන සියලුම නළු නිළියන්ට, රංගන ශිල්ප ශිල්පිනියන්ට මම මගේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා වගේම මම ගෞරවය පුද කරනවා මේ දක්වා තිබෙන ඉවසීමේ ගුණයට. ඒ වගේම තමයි මේ තමන්ගේ ජීවිතය ඇතුලේ රංගනය උදෙසා කරපු කැපකිරීම් ටික මේ චිත්‍රපටයෙන් අපිට බලන්නට සැලැස්වා. ඉතින් චාමින්දගේ මේක පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය. අපි දන්නවා සිනමාව කියලා කියන්නේ තනිකරම අධ්‍යක්ෂකවරයාගේ භාෂාව, ඒ ලැන්ග්වේජ් එක, එයාගේ තියෙන ඉවසීම. මේ කතාව ඇත්ත කතාවක් වුණත්, අපි දන්න කතාවක් වුණත් මේක රිදී තිරයට එහෙම නැත්නම් බිග් ස්ක්‍රීන් එකට ගේනකොට මේක අපිට කියන්න ඒ දක්වන ඉවසීමේ ගුණයට මම ගරු කරනවා, රෙස්පෙක්ට් කරනවා සහ මේ චිත්‍රපටය ලංකාවේ හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. මගේ මේ පපුවට දැනිච්ච ඒ බරගතිය, ඒ වගේම තමයි සිනමාව සම්බන්ධයෙන් නැවත නැවතත් අපිට හිතන්නට, ආයෝජකයින් ගෙන්වා ගන්නට මේ ලබා දීලා තියෙන මේ ෆෝරම් එක එහෙම නැත්නම් මේ නිර්මාණය රස විඳින්නයි කියලා මම ආරාධනා කරනවා. සිනමා කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීම කියන්නේ ඇත්තටම මම ඒ ගැන කතා කරනවා නම් මේක මගේ ගැටයා කාලේ ඉඳලා, ඒ කියන්නේ අවුරුදු 17 18 කාලෙක ඉඳලා මගේ ජීවිතේ තිබ්බ ලොකුම ආසාවක්, හීනයක්. ලංකාවේ සිනමා කර්මාන්තයට පිවිසෙනවා, චිත්‍රපටයක් අනිවාර්යෙන් නිර්මාණය කරනවා, චිත්‍රපටයක නිර්මාණයට දායකත්වය දෙනවා කියන එක. ඊට පස්සේ ඒක දැන් මෑතකදී ඒක තවදුරටත් මගේ වර්ධනය වුණා. මම බැලුවා ලෝක සිනමා ගොඩක් වෙලාවට මම චිත්‍රපටි පිස්සෙක් වගේ චිත්‍රපටි බලන කෙනෙක්. ඒතර මම හැම වෙලාවෙම හිතුවා මේ සිනමාව ලෝකෙ මේ තරම් ව්‍යාප්ත වෙද්දී අසල්වැසි අමරටකම විශේෂයෙන් ඉන්දියාව, තායිලන්තේ වගේ රටවල පවා සිනමාව මේ තරම් දියුණුවට යද්දී අපිට හැම සම්පතක්ම තිබිලා අපිට ඇයි තාම අපේ සිනමාව ජාත්‍යන්තරයට අපේ සිනමාව ලෝකෙට ගෙනියන්න බැරි වුණේ කියන එක හැම වෙලාවෙම මම හිතපු දෙයක්. ඒක මට හැම වෙලාවෙම මගේ ඇඟේ තිබුණ දෙයක්, මගේ අවශ්‍යතාවයක් බවට පත් වුණු දෙයක්. ඉතින් ඒකට පළවෙනි පියවරක් විදියට තමයි ඇත්තටම ෆාදර් කියන චිත්‍රපටියට මම ප්‍රොඩියුසර් විදියට මම නිෂ්පාදකයා විදියට සම්බන්ධ වුණේ. ඒකෙදි බලාපොරොත්තු වුණාට වඩා සාර්ථක දැවැන්ත චිත්‍රපටියක්, සිනමාව, ලාංකීය සිනමාව ගැන මිනිස්සු කතා කරන සිනමා නිර්මාණයක් බවට ෆාදර් චිත්‍රපටි පත් වුණා. ඉතින් ඒක නිසා ඒක මා බලාපොරොත්තු වුණු අනන්තේ කරා මාරගෙන යන්නට සමත් වුණ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම සමහර දේවල් අපි ව්‍යාපාරිකව විදියට ගොඩක් තැන්වලදී අපි අවදානම් ගන්න සිද්ධ වෙනවා. සමහර දේවල් අපි නොදැනු නොපෙනී අපිට දැනෙන අපේ ඉංගියත් එක්ක විතරක් අපිට තීරණ ගන්න වෙනවා. ඉතින් චමින්ද ජයසූරිය මගේ යාළුවා, එයා ස්ක්‍රිප්ට් එක ගෙනාවා. ඒක කියුවට පස්සේ ඒක ලස්සන ස්ක්‍රිප්ට් එකක්, ඒක දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා. අපි ඒ අවදානම මමත් පළවෙනි, එයාත් පළවෙනි, අපි දෙන්නම එකතුලා ඒ අවදානම ගත්තා. දැවැන්ත සාර්ථකත්වයක් බවට පත් වුණා. අවසාන වශයෙන් මම හැමෝගෙම ඉල්ලන්න කැමති මේ ලාංකීය සිනමාව අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපේ සිනමාව ලෝකෙට ගෙනියන්න ඕනේ. ඒකට දායක වෙන්න හැමෝටම පුළුවන්. මේ නිෂ්පාදකයින්ට අපිට විතරක් එහෙම නැත්නම් මේ නිර්මාණ තුළ රැඳී ඉන්න අයට විතරක් නෙමේ, චිත්‍රපටි නරඹන බලන ඔබ හැමෝටම මේ අවස්ථාව අපිට උදා කරලා දෙන්න පුළුවන්. අපි සිනමාව ලෝකෙට අරගෙන යමු, ලාංකීය සිනමාව ලෝකෙට අරගෙන යමු. ඒකට දායක වෙන්න කියලා හැමෝටම ඉතා ගෞරවයෙන් ආරාධනා කරන්න කැමතියි.
මම මේක රංගන ශිල්පියෙක් අතර මේ චිත්‍රපටයේ මේක අපේ චමින්ද ජයසූරිය අපේ මිත්‍රයාගේ පළවෙනි සිනමා නිර්මාණය. අතරම ඔහුට මගේ හදවතින් මගේ සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් සහ මේ ප්‍රධාන චරිත නිරූපණය කරන අපේ පූජන දන්දනිය සහෝදරයා මගේ ඔහුගේ ප්‍රථම මම හිතන්නේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පළවෙනි චිත්‍රපටය. ඔහුටත් මගේ හදපිරි සුවපැතුම් එකතු කරන ගමන් ලංකාවේ සිනමාලෝලි ප්‍රේක්ෂක හිතවතුන්ට මම ආරාධනා කරනවා නොවරදවාම පාද චිත්‍රපටය බලන්න. මමත් කාලෙකින් බලපු අර බයිස්කෝප් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ෆිල්ම් එකක්. අපි ඉස්සර අපිට මතකයි අපි 70 80 දශකයේ සිනමාව තිබුණා මෙන්න මේ මට්ටමේ. නමුත් මෑතක ක්‍රමයෙන් මේ සිනමාව අපෙන් ඈත් වෙලා ගියා. මේ අර සරංජාවනිකා සහිත සින්දු තියෙන ටිකක් අර අන්න ඒ වගේ පොඩි නිකන් ඩ්‍රයිව් එකක් තියෙන ෆිල්ම්ස් අපෙන් අපේ ශේෂ්ත්‍රයෙන් ලංකාවේ සිනමා කර්මාන්තේ හැදෙන්නේ නැතුව ගියා. නමුත් නව බලාපොරොත්තුවක් එකතු කරලා තියෙනවා එවන් සිනමාව. මගේ අර බයිස්කෝප් සිනමාව ඒකට නව බලාපොරොත්තුවක් එකතු කරමින් පාද චිත්‍රපටය ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ සිනමා ශේෂ්ත්‍රයේ විශාල පිබිදීමක් අපි දැක්කා. මම විශ්වාස කරනවා ඒ අර පහුගිය කාලේ ගොඩනැගිමින් ආපු රැල්ල තවදුරටත් කන්ටිනියු කරන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් චමින්ද ජයසූරිය සහෝදරයා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාට චිත්‍රපටයේ රඟපාන සහ සියලු කාර්මික ශිල්පීන් සහ මේකට දායක වූ සියලු දෙනාට සුප්‍රාර්ථනා කරන ගමන් ආදරණීය ලාංකීය ප්‍රේක්ෂක හිතවතුන්ට හිතවතියන් ආරාධනා කරනවා ෆාදර් චිත්‍රපටය නොවරදවාම බලන්න කියලා. අපි සිනමාවේ ෆාදර් කෙනෙක් ගැන අහලා තියෙනවා. ඒ තමයි ගෝඩ් ෆාදර්. මුළු ලෝකෙම දන්නවා. චමින්ද ජයසූරියගේ ෆාදර්ගේ ගෝඩ් කෑල්ල හැල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන ෆාදර් මේ පෙන්නුම් කරන ෆාදර් ගෝඩ් කෙනෙක් නෙවෙයි කියන එක චමින්ද ජයසූරියගේ තියෙන ක්‍රියේටිව් ලයිසන්ස් එකත් එක්ක ඒක අයින් කළා දාලා තියෙනවා කියලා මට හිතෙනවා. මේන් එක්තරා ෆාදර් කෙනෙක්, මේන් එක්තරා බ්‍රදර් කෙනෙක්. අපි දකින ඕන තරම් අපේ හෙඩ්ලයින්ස් වල දිනපතා මේ වගේ ෆාදර්ස්ලා බ්‍රදර්ස්ලා ඒගොල්ලන්ගේ එක එක කෙරුම් ගැන ගොඩක් හෙඩ්ලයින්ස් යනවා. ඒ වගේ අපි අපේ ජජ්මන්ට් එක දෙනවා. ඒවා හරිද වැරදිද කියන එක එක්තරා තැනකදී තීරණය වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ පැත්තෙන් කතාව ඇහුවොත් එහෙම ඒවට ඕන තරම් හේතු තියෙවි. ඒ නිසා තමයි මම මේ චමින්ද ජයසූරියගේ ෆාදර් ෆිල්ම් එක ඇතුලේ තියෙන ටැග්ලයින් එක ගැන ගොඩක් කතා කරන්න කැමතියි. කියන්නේ විනිශ්චය අවිනිශ්චිතයි. අවිනිශ්චිත වෙන්න පුළුවන්. නමුත් ඒ විනිශ්චය අවිනිශ්චිත වෙන්න පුළුවන්. ෆාදර් බලලා එළියට එන එක්කෙනෙකුට හිතේවි ඩෙස්මන් වැරදි කියලා. ටික දුරක් ගියාට පස්සේ ආපහු හිතන්න ගන්නේ ඩෙස්මන් හරි කියලා. ආයෙ හිතන්න ඩෙස්මන් වැරදි කියලා. මෙන්න මේ ප්‍රශ්නාර්ථයත් එක්ක මම විශ්වාස කරනවා ෆාදර් බලලා එළියට එන හැම කෙනෙක්ම මේ සිනමා නිර්මාණය සම්බන්ධයෙන් කතා කරાવી කියලා. ඒක තමයි සිද්ධ වෙන්නත් අවශ්‍ය. කාලෙකින් මම දැක්ක ඇඟට දැනිච්ච ඊටාම සාර්ථක සිංහල චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. අපිත් එක්කම සැරිසරපු අපිත් එක්කම මේ මහ පොළොව උඩ අපිත් එක්කම හුස්ම ගත්ත එක්තරා මිනිස්සෙක්ගේ රියල් ලයිෆ් ස්ටෝරියේ සිනමා ප්‍රවේශයක් විදියට, සිනමා රූපකයක් විදියට, බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක් විදියට, පොඩ එක්සැජරේටඩ් බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක් විදියට මම ෆාදර් දකිනවා. චමින්ද ජයසූරිය දැනෙන කතාවක් තමන්ගේ සිනමා නිර්මාණය විදියට අරන් ඇවිල්ලා තියෙනවා. කාස්ටිං පත් ඉතාම මරු, මියුසික් පත් ඉතාම මරු. හැම කෙනෙක්ටම ඇවිත් වාඩි වෙලා රස විඳිනකොට මේ තියෙන්නේ මේ ලංකාවේ මහ පොළොවේ අපි සාමාන්‍ය 6:55 ඉඳන් 7:00 නිකන් දකින්න මේ හෙඩ්ලයින් වල උදේට පත්තරේ දිගාරගෙන අපි කියවන නිවුස් වල තියෙන එක්තරා කතාවක අපි සැකෙමින් දකින්න දේවල් වල හොඳ විස්තරාත්මක සිනමාත්මක ඉදිරිපත් කිරීමක් කියලා දකින්න පුළුවන්. පටන් ගත වෙලාවෙ ඉඳන් ආයි ඇදපුද නැතුව පුදුමාකාර උමනාවකින් එන්න බර වැඩි වෙමින් ඊටාම සාර්ථකව රස විඳින්න පුළුවන් කොහොම ඇඟ කිලිපොලා යන විදිහේ ෆිල්ම් එකක්. ආරාධනා කරන හැම කෙනෙක්ටම බලන්න චමින්ද ජයසූරියගේ ෆාදර්. මමත් අද තමයි ඔය ඩබ් කරන එව්ව පොඩ්ඩ බැලුවා අතරේ කොල්ම ෆිල්ම් එක බැලුවේ. මම හරි සතුටින් ඉන්නේ. මම හිතන්නේ අපේ ආදරේක ප්‍රේක්ෂක හිතවතුන්ට මම හිතන්නේ බල හිටපු ෆිල්ම් අතරට තවත් ගෑස්ට් ෆිල්ම් එකක් එනවා. වෙනස් විදිහේ ෆිල්ම් එකක් එනවා. මම හිතන්නේ ආදරෙන් ගැලඳ ගනිවි. 9 වෙනිදා ජනවාරි 9 ඉඳලා ප්‍රේක්ෂකයන් මේක බලන්න පුළුවන්. මම හිතන්නේ මමත් කරපු අමුතුම චරිතයක්. ඉතින් ඒ චරිතය බලලා මම ඊටම සතුටින් ඉන්නේ. මම හිතන්නේ ආදරේ හිතවතුන්ටත් ඒක අපූර්වට විඳින්න පුළුවන් වෙයි කියලා. සඳ පායන යාමේ බයිලා ලොවේ රාජනාමේ නන්වන හද සාමේ මමයි පාන තුරේ සෝමේ මලුලෑල්ලෝ මේ මන්නේ අතර ගත්ත තන් සෝන ගන්න අපේ පෝස්ට් මෝටම් එක තමයි කටව හපියරේ. මම චමින්ද ජයසූරිය ෆාදර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක හැටියට අද අපි ෆාදර් මීඩියා දර්ශනය තිබ්බා මේ තරංගනී ශාලාවේ.
ඉතාම සාර්ථකයි ශාලාව පිරෙන්න අපේ මීඩියා මිතුරන් ඇවිල්ලා හිටියා. ඒ හැමෝම ඉතාම සතුටෙන් කතා කරා චිත්‍රපටිය ගැන. මට අතිශය සතුටුයි මේක ජනවාරි මාසේ 9 වෙනිදා ඉඳලා ලංකාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය වෙනවා. එතකොට මේක සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගෙන හදපු චිත්‍රපටියක්. පටන් ගත්තොත් 1976 ඉඳලා 1991 වෙනකම් ගම්පහ ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීම් පෙළක් තමයි පාදක කරගෙන තියෙන්නේ. මේකේ හැම සිදුවීමක්ම සෑම කුඩා දෙයක්ම මේක ඇත්ත දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා හැමෝටම මේ රටේ හැමෝටම මේක ඇවිල්ලා බලන්න. මේක ඔබෙත් මගෙත් අපි හැමෝගෙම කතන්දරේ. අපි හැමෝම ආපු අඩිපාරකදී අපිට හම්බෙන නොයෙකුත් දේවල් තමයි මේකේ තියෙන්නේ. සිදුවීම් මාලාවක් අපිට හම්බෙනවා. මේ අඩිපාරවල් දිගේ මමත් අපි හැමෝමත් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා එක්තරා කාල වකවානුවක. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න, රස විඳින්න. මේක මම නෑ මට බලපු අයත් මටත් මේක නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ නිසා ගෞරවයෙන් ආරාධනා කරනවා හැමෝටම ලංකාවේ පිබිදෙන සිනමාවට එකතු වෙන අලුත්ම වැඩේ තමයි ෆාදර්. ඉතින් ෆාදර් බලන්න එන්න කියලා ආරාධනා කරනවා මම ඔබ හැමෝටම. එතකොට ඩෙස්මන් අපි පිටපස්සෙන් යන්නේ කිස්තරයි සඳහා අරගෙන යනවා. එතකොට අපි ගියා ගැහුවා. මොනවද බලන්නේ?